හා යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්න ලබනවා software cinematics වෙත. අදත් අපි විශේෂ ටියුටෝරියල් එකක් ඔයාලා වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මාවල් සමාගම, ඒ කියන්නේ මාවල් ෆිල්ම් හදනවා දන්නවා. ෆිල්ම් වීඩියෝ වගේ ගොඩක් නිර්මාණ කරන සමාගමක්. ඉතින් අපි බලමු අද මාවල් සමාගමේ ඉන්ට්‍රෝ එක, ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක හදන විදිය. අපි මුලින්ම බලමු After Effects වලින් සාදාගත් මාවල් ඉන්ට්‍රෝ එක. ඉතින් ඔයාලා දැක්කේ අපි අද සාදා ගැනීමට බලාපොරොත්තු වෙන ඔයාලට කියලා දෙන වීඩියෝ එක අපි මාවල් එකකින් සාදා ලබනවා. ඉතින් අපි මොකද වගේම After Effects software එකකින් තමයි ආරම්භ කරන්නේ. මම ඔයාලට link එකක් දීලා තියෙනවා යටින් description එකේ යටින්. ඒක ඔයාලා download කරගන්න වෙනවා. මොකද ඒකේ තමයි project files තියෙන්නේ After Effects software එකට දාලා. ඉතින් අපි බලමු මේ project files. ඒ කියන්නේ අපි download කරගන්න ඕන project files වල මොනවද අපිට දකින්න පුළුවන් මෙතන comic pictures වගේ folder තුනකුයි වීඩියෝ එකකුයි After Effects project file එකකුයි notepad file එකකුයි. ඉතින් මුලින්ම ඔයාලට මම කියන්න ඕනේ මෙතන ඔයාලට font එකක් දීලා තියෙනවා. මේ දෙක අනිවාර්යෙන් ඔයා කම්පියුටරේට install කරගන්න ඕනේ. මොකද අපි Marvel intro එකේ අනිවාර්යෙන් මෙම font දෙක අදාළ තමයි font text ආදිය යොදන්න ලබන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේ Marvel by software කියන After Effects project file එක open කරලා After Effects එක on කරගන්න. අනිවාර්යෙන් මේකට කියන්නේ මෙම project එකට After Effects ඔයාලට ඕන කරනවා plugin එකක්, ගොඩක් වැදගත් plugin එකක්. අපි ඒකට කියන්නේ optical flash plugin එක. අපි videocopilot.net කියන වෙබ් එකෙන් තමයි අපි download කරගන්නේ. ඉතින් ඔයාලට ඒක නැත්තම් මම යටින් දාලා තියෙනවා link download කරගන්න සහ ඒක crack එක. ඉතින් මේක වැඩ කරන්නේ ගොඩක්ම අපි මේ හදන වීඩියෝ එක After Effects CC CS6 වලින් මම හදලා බලලා තියෙනවා. ඒක හොඳටම වැඩ කරනවා. ඉතින් ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එකට After Effects CC සහ After Effects CS6 කියන මුලිකාංගය දාගන්න කියලා යෝජනා කරන්න. ඉතින් අපි බලමු මෙම Marvel by software කියන අදපු project file එක open කරලා ඒක කොහොමද අපි edit කරගන්න කියලා අපිට ඕන විදිහට. ඉතින් මුලින්ම අපිට දකින්න පුළුවන් මෙහෙම අපි After Effects software එකෙන් එම project file එක open වෙනවා කියලා. ඉතින් මුලින්ම ඔයාලා දෙකින්න පුළුවන් මෙතන මම software කියලා දාලා තියෙනවා. කියන්නේ වීඩියෝ එකට. ඉතින් ඔයාලටත් එහෙම දාගන්න පුළුවන්. මේ කියලා දෙන විදිහට කරගන්න පුළුවන්. මුලින්ම අපි මෙතන text කියලා මෙතන ෆයිල් එකක් තියෙනවා. අපි ඒක ඩබල් ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මෙතන දකින්න his canvas එකේ his. අපි මෙතන මේ software කියන මේ T අකුරෙන් පටන් ගන්න text ෆයිල් එක ක්ලික් කරලා මෙතන T අකුරෙන් horizontal type tool එකෙන් right ක්ලික් කරලා අපිට පුළුවන් මේක ඩබල් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතන select වෙනවා. select වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතෙන්ට composition එකේ line එකේ කියන්නේ අපි timeline එකට අපි current time indicator එක දාලා බලන්න පුළුවන් ඔයාලා text එක. ඉතින් අපිට මෙතන edit කරගන්න තියෙන්නේ software කියන එක. අපිට පුළුවන් කැමති දෙයකට edit කරගන්න දානවා my text කියලා දාලා අපි මේක center කරගන්න ඕනේ. අපි ඒකට click කරලා මෙතන window button එකෙන් align කියන frame එක click කරලා මෙතන පුළුවන් දකින්න මෙතන මේ තියෙන horizontal center alignment කියන එක ඒ click කරාට click කරලා මේ click කරාට පස්සේ පුළුවන් අපිට center එකට හදාගන්න. ඊට පස්සේ අපි මෙතන Marvel intro by software කියන tab එකට ගියොත් අපිට දකින්න පුළුවන් අපේ වීඩියෝ එකේ ඒ කියන්නේ timeline එකේ my text කියන එක දකින්න පුළුවන්. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ තවදුරටත් තියෙන්නේ my text කියන වීඩියෝ එක. ඇත්තට මේ ගොඩක් පහසුයි. මම ඔයාලට පහසු වෙනවා තමයි මේක හදලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා මේ කලින් මම channel එක කරුවේ ඒක ගොඩක් අමාරුයි. ඒක හදන්න ගොඩක් අමාරුයි. ගොඩක් try කරා බැරි වුණා කියලා. ඉතින් ඒකින් දැන් මම ඔයාලට දීලා තියෙනවා ලේසි
ප්‍රොජෙක්ට් ෆයිල් එක. ඉතින් ඔයාලා මෙතන පේනවා සිනමැටික්ස් කියලා යට වාර එකක් තියෙනවා. ඒක ඕපන් වෙද්දි තමයි සිනමැටික්ස් කියන ෆොන්ට් එක හැදෙන්නේ. අපි බලමු මේකත් හදන හැටි. මෙතන තියෙනවා secondary set text කියලා. අපි ඒක ඩබල් ක්ලික් කරලා එතකොට ඔයාලට දකින්න පුළුවන් මේ සින්ඩිකේටර් එකේ පොඩ්ඩක් මෙන්න මේ වගේ ගන්නට යවලා අපිට පුළුවන් අපේ ටෙක්ස්ට් ටූල් එක භාවිත කරලා මෙම ටෙක්ස්ට් එක එඩිට් කරගන්න. අපිට කැමති විදිහකට දාන්න පුළුවන්. අපිට මෙතන දැම්ම හැකි introduction වලට පේනවා මෙතන දිගට ආවා. ඒ කියන්නේ ගොඩක් දුරට ආවා. එතකොට අපිට ගන්න තියෙන මේ ටික සේරම අකුරු ටික සිලෙක්ට් කරලා මෙතන මේ AV කියන්නේ අකුරු අතර පරතරය අඩු කරලා අපිට කැමති විදිහකට මේ හදාගන්න. අතට අපිට පුළුවන් නැවතත් මාවල් intro by softtext කියන ෆයිල් එකට ගිහිල්ලා introduction කියලා අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක හැදෙන විදිය. ඉතින් ඔච්චරම මම ඔයාලට කියලා දෙන්න ඕනේ. වීඩියෝ එකට සවුන්ඩ් සහ අදාළ ෆයිල්ස් මම ප්‍රොජෙක්ට් එකටම යොදවලා තියෙනවා. ඉතින් ඔයාලට ඒව ගැන ගැටලුවක් නැහැ. ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක After Effects software එකෙන් මේ ටෙක්ස්ට් හැදුවට පස්සේ රෙන්ඩර් කරගන්න විතරයි. ඉතින් මම ඔයාලට කියලා දෙනවා රෙන්ඩර් කරගන්න විදිහත් After Effects software එකෙන් මුලින්ම මෙතන ඔයාලට දකින්න පුළුවන් composition button එක ඒක ක්ලික් කරලා මෙතන තියෙනවා pre-render කියලා. සාමාන්‍යයෙන් මම මේ කියන්නේ After Effects CS4 ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරණ මුද්‍රාංග වල ඔයාලට මෙතන දකින්න ලැබෙන්නේ pre-render button එක නෙමෙයි make movie කියලා button එකක්. ඉතින් After Effects CS6 CC වගේ ඉදිරි වැඩසටහන් වලදී ඔයාලට දකින්න ලැබෙන්නේ pre-render කියලා button එක. අපි මේක ක්ලික් කරලා එතකොට ඔයාලට දකින්න පුළුවන් මෙතන render queue එකක් දකින්න ලැබෙනවා. මෙතන තියෙනවා custom AVI කියලා. අපිට මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙතන AVI format එක කියන වීඩියෝ එක output වෙන format එක හදාගන්න. ඔයාලට කැමති විදිහකට FLV wave JPG sequence වගේ විදිහට මෙතන ඔයාලට audio output එකක් දෙනවා. ඒ කියන්නේ නිවාරෙන් මේක auto එක තමයි තියෙන්න ඕනේ. මේක ඕකේ කරලා ඔයාලට මෙතන තියෙන්නේ output වෙන ෆෝල්ඩර් එක හදන්න. ක්ලික් කරලා ඔයාලට output වෙන ෆෝල්ඩර් එක හදියයි. ඊට පස්සේ මෙතන තියෙනවා render කියලා බටන් එකක්. මේ ක්ලික් කරලා අපිට පුළුවන් වීඩියෝ එක හදින්නට දෙන්න. ඒ කියන්නේ කම්පියුටර් එකට සේව් කරගන්න. ඉතින් මෙච්චරයි මට ඔයාලට අද කියලා දෙන්න ඕනේ. After Effects software එකෙන් කරගන්න පුළුවන් මාවල් එක හරහා මාවල් එකේ logo එක. ඉතින් ඔයාලට තවත් විශේෂ ටියුටෝරියල්ස් රැසක් තියෙනවා මගේ සම්පතේ ඔයාලට ලබා දෙන්න. ඉතින් ඒවා ඉදිරියේදී ලබා දෙනවා. තවදුරටත් මට ඔයාලට කියන්න ඕනේ මෙම මාවල් logo එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක ඔයාලා අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒවා After Effects software එක සම්බන්ධව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද මගේ සයිට් එකත් මම හදලා තියෙන්නේ After Effects software එක පිළිබඳව සිංහලෙන් කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අර ෆෝල්ඩර් එකේ තියෙන එම කරුණු අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. ඒ කියන්නේ මේ වැදගත් කියලා තියෙන එකේ තියෙන සේරම ඒවා ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මෙම මාවල් logo එක හදාගන්න එක පිළිබඳව මට දැනුවත් කරන්න පුළුවන් ඔයාලා. මෙතනට මගේ Facebook page එකට මගේ Facebook profile එකට ගිහිල්ලා අර message දාලා නැත්නම් email එකක් දාලා ඔයාලට පුළුවන් මම email දෙකකින් එකකට මට ඔයාලා දෙන ගැටලු යොමු කරන්න. ඉතින් මම අද සමගන්නවා ඔයාලට තවත් විශේෂ සහ ගොඩක් වැදගත් ටියුටෝරියල් එකක් ගෙනීම බලාපොරොත්තු වෙමින් මම මේ ශේෂන් අමරසිංහ softtext cinematics